මූල්‍ය කළමනාකරණය පිළිබඳව නිසි අවබෝධයක් නැතිව මේ ආණ්ඩුව යන ගමනක් මේ තියෙන්නේ. අධ්‍යක්ෂින් නැති, පළපුරුද්ද නැති කණ්ඩායමකට ආණ්ඩු බලය හම්බෙලා තියෙන අහමුවක් විදිහට. හැබැයි මේ වැරදි දැන් කන්ටේනර් සිද්ධිය, ඊට පස්සේ ගල්ලංගුරු සිද්ධිය, ඊට පස්සේ 2.5 මහා භාණ්ඩාගාරය සල්ලි සිද්ධිය ඒක පිළිබඳව ඛේදවාචකයක්. සාමාන්‍ය කෙනෙකුට වරදින්න පුළුවන් එකපාරයි. නැත්නම් දෙපාරයි. මේ දිගින් දිගටම වරදින්නේ ඔවුන්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ අවබෝධයක් නැති වී. ඒකට හේතුව තමයි එම ආයතනවලට රාජ්‍ය පරිපාලනය පිළිබඳ ප්‍රවීණයන් දාගන්නේ නැතුව ජනාධිපතිවරයා හිතවත්කම් මත හෝ නුසුසුසු අයවට පත්වීම තුළ මේ අලාභ ලබනවා. නිසා කළමනාකරණය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ අලාභ සම්බන්ධයෙන් මේ වෙන පාඩු සම්බන්ධයෙන් වග කියන්න ඕන රාජ්‍ය නිලධාරීන් නොවේ. නිලධාරීන් පාලනය කරන ඒ අමාත්‍යාංශ ලේකම්වරු ජනාධිපතිවරුන් වග කියන්න ඕන. හේතුව තමයි අමාත්‍යාංශ ලේකම්වරයාට තමන්ගේ නිලධාරීන් පාලනය කරගන්න බැරි නම් අපි කියන මෙතන මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති නිලධාරීන් නෙවෙයි අය. ඒ වගේම එවැනි අය පත් කරා නම් මේ ආයතන මුලට ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා මේ වෙන වංචාවල් වල මේ වෙන අක්‍රමිකතාවල් වල වගකීම් බාර ගන්න වෙනවා.